ඉන්න බලන්න. හරි එහෙනම් ඌමනා කතා කරා අපි. අවශ්‍යතා කතා කරා, අවශ්‍යතාවල ප්‍රභේද කතා කරා, අවශ්‍යතාවල ලක්ෂණ කතා කරා, ඌමනා කතා කරා. ඌමනා කියන්නේ අවශ්‍යතා සපුරාගෙන යොදා ගන්නා විවිධ ස්වරූපයන් එහෙම නැත්නම් තෘප්තිකාරකයන්. පුළුවන් තරම් එහෙම දීලා පස්සේ ටියුට් එක පාඩම් කරගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරනවා අපි අවශ්‍යතාවල හඳුනගන්නේ කොහොමද? ඒවයි ලක්ෂණ කතා කරන්නේ. දැන් ඌමනාවල ලක්ෂණ කතා කරනවා. මේ ඌමනාවල ලක්ෂණ ගොඩාක් වෙලාවට අවශ්‍යතාවල ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධයි. ඒකට විරුද්ධව තමයි ඒක පවතින්නේ. හරි. හරි පසින්දු. මං ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරන්න. හරි. සවුන්ඩ් එක මදිද? හරි. මං ස්පීඩ් එක වැඩි කරන්න. අඩු කරන්න. සවුන්ඩ් එක මදිද? ඇහෙන්නේ නැද්ද මං කියන එක කට්ටියට? මුගා කඩුවෙන් ඇහෙන කවුරු වෙනවද කියන්නේ? ඔයගොල්ලොත් පුළුවන් නම් වොලියුම් එක වැඩි කරගන්න ඔයගොල්ලෝ. මගේ මයික් එකත් ගැටලුවක් නැහැ හැබැයි. හරි. පසින්දු දැන් ගැටලුවක් නැද්ද මම මෙහෙ ගුවොත්? පසින්දු මේ දක්වා කරපු දේවල් වල ගැටලුවක් මොකක් හරි තියෙනවද පසින්දු? ආයෙ කියලා දෙන්න ඕන කොටසක් තියෙනවද? අහගන්න බැරි වෙච්ච දෙයක් කරේ මගේ වේග වැඩි නිසා ගිය කොටසක් කරේ නෑනේ. හරි හුඟක් හොඳයි. ඒ කියපු දේත් හුඟක් හොඳයි. එහෙම දෙයක් තියෙනවා නම් ටක් ගාලා කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් මේ වුමනාවල ලක්ෂණ තමයි පසුඳ අපි දැන් මේ කතා කරන්නේ. මේ වුමනා අත්‍යවශ්‍ය නෑ. ඕගොල්ලෝ මතකයි අපි කතා කරා අවශ්‍යතා අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් ඉටු කරගන්න ඕනේ කියලා කතා කරා. අවශ්‍යතා අනිවාර්යෙන් ඉටු කරගන්න ඕනේ කියලා කතා කරා. නමුත් මේ වුමනා අත්‍යවශ්‍ය නෑනේ. මේ වුමනා කියද්දි මේ එකක් ඔක්කොම කියලා නෙමෙයි අපි ගන්නෙ. මේ එකක් කියලා ගන්නෙ. ආහාර කියන අවශ්‍යතා සපුරන ඉන්දියාප්පම ඕනේ නෑ. කොත්තු කන්න පුළුවන්. කොත්තුම ඕනේ නෑ. පාන් කන්න පුළුවන්. නමුත් මේ එකක්වත් නොකා ඉන්නවා කියලා ගන්න බෑ. හොඳේ අවශ්‍ය නැහැ කියලා අත්‍යවශ්‍ය නැහැ කියලා එකක්වත් නොකා හිටියොත් මේ ආහාර කියන අවශ්‍යතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ මොන හරි එකක් කන්න ඕනේ. එකක් හෝ කීපයක් හෝ කන්න ඕනේ. නමුත් එකක්මයි කන්නේ කියලා කතාවක් නෑ. ඒකයි කියන්නේ මේක අත්‍යවශ්‍ය නැහැ කියලා. ඉන්දියාප්ප කියන්නේ උවමනාවක්. ඉන්දියාප්ප කියන උවමනාවම ඕන වෙන්නේ නැහැ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න. කොත්තු කියන්නේ උවමනාවක්. කොත්තු කියන උවමනාවම ඕනේ නැහැ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න. පාන් කියන්නේ උවමනාවක්. පාන් කියන උවමනාවම ඕනේ නෑ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න. ඔය යම්මෝ එකක් පාවිච්චි කරලා ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගැනීම කියාවක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ උවමනා අත්‍යවශ්‍ය නැහැ කියලා. එකම උවමනාවක් ඒ උවමනාවම අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ පාටි එකකට යනකොට රතු පාට කඩේ ඉස්සරහා දාලා තිබෙලා ලස්සන ගවම ඕනේ නැහැ. කොළ පාට ගවමක් අරන් ගියත් පාටි එකට ගණීවි ගොඩක් වෙලාවට නේද? මොකද ඔයගොල්ලන්ට මේ ඇඳුම් කියන අවශ්‍යතාවය මිසක් පාටි එකකට ඇඳුම් කියන එක නෙවෙයි ගන්න. පාටි එකට ඇඳුම් කියන්නේ උවමනාව. ඇඳුම් කියන්නේ අවශ්‍යතාව. ඇඳුම් කියන අවශ්‍යතාවය සපුර ගන්න මොකක් හෝ ඇඳුමක් ඇඳනම හරි. ඒක ගැටලුවක් වෙන්න දෙයක් නැහැ නං. ඌමනා අත්‍යවශ්‍ය නොවේ කියන එක තේරෙනවා. එක ඌමනාවක්වත් පාවිච්චි නොකර අවශ්‍යතාව සපුර ගන්න බෑ. ඒකත් මතක තියාගන්න. යම් හෝ ඌමනාවක් හෝ කීපයක් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒකම පාවිච්චි කරන්න ඕනේ කියලා නෑ. වෙන ඌමනාවක් මගින් අවස්ථාව සපුර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය නොවේ කියලා කියන්නේ. මම හිතනවා දැන් පස්සෙන් ස්පීඩ් එක ඇති කියලා. පස්සෙන් ඒ කොටස තේරුණාද? මැසේජ් එකක් දාන්න. ගැටලුවක් නැහැ නේද අනිත් අය? ගැටලු තියෙනවා නම් අහන්න හොඳේ. හරි. ඊට පස්සේ උවමනා විවිධ වෙනවලු. ඔව් අපි දැක්ක මේ හරිම විවිධයි උවමනා නේද? හරිම විවිධයි මේ. එක්කෙනෙක් ඉන්දියාප්ප කනකොට එක්කෙනෙක්ට කන්න පුළුවන් මැකරෝනි නැත්නම් පාස්තා කියලා ඔයගොල්ලෝ කියන්නේ ඉතාලි කෑමක්. නැත්නම් එක්කෙනෙක්ට චයිනීස් කෑමක් කන්න පුළුවන්. එහෙනම් හරිම විවිධභාවයක් තියෙන. එක්කෙනෙක් දිග සාරියක් අඳිනකොට එක්කෙනෙක් අඩියක්වත් දිග නැති පොඩි ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්. හරිම විවිධයි නේද? එක එක විදිහේ දේවල් තියෙනවා. එක්කෙනෙක් වැලි ලෑල්ලි ලියලා ඉගෙන ගන්නකොට එක්කෙනෙක් ටච් ස්ක්‍රීන් තියෙන ටැබ්ලට් එකක මේ ලියලා ඉගෙන ගැනීම හැකියාවකුත් තියෙනවා. හරි එහෙමත් හැකියාවක් තියෙන එක හරි විවිධයි කියන්නේ ඒකයි. එකිනෙකට එකිනෙක හරිම වෙනස් මේ උමනාවන්. එකකට එකක් හරිම වෙනස්. ඒක තමයි විවිධයි කියලා කතා කරන්නේ. උමනා විවිධ වෙනවා. උමනා අසීමිතයි. මම කිව්වනේ ඉස්සෙල්ලා මේ අවශ්‍යතා කියන දේ සංඛ්‍යාවක් විදිහට ගණනය කරලා ගන්න පුළුවන් සීමා සහිතයි. ඒව තෘප්තිමත් කරගන්න පාවිච්චි කරන මේ උමනා කියන දේ හරිම අසීමිතයි. මේ ඉන්දියාප්ප කොත්තු රයිස් ඔයගොල්ලෝ දන්න ලෝකේ රටවල් 200 ගණනක් තියෙන මම දන්න විදිහට ඒ හැම රටකම කී දහක් නම් කෑම හදනවද නැද්ද? ඔය ඕන දෙයකින් ආහාර සපුර ගන්න පුළුවන්. එක එක විදිහේ විලාසිතාවන් තියෙන ඇඳුම් පැළඳුම් කොච්චර එනවද ඇත්ත? එක එක විදිහේ ගෙවල් කීයක් එනවද? දැන් මෙතන තට්ටු නිවාස, තනි තට්ටු නිවාස, කූඩාරම් වගේම ඉග්ලු නිවාස ගන්නත් පුළුවන්. දන්නවද ඉග්ලු නිවාස? එස්කිමෝවරු ජීවත් වෙන්නේ සීතල පැතිවල. ඒ වගේ නිවසක් වුණත් ගන්න පුළුවන්. හරි ඒකත් නිකන් කුඩාරමක් වගේ තමයි. හරි ඒ ඕන ක්‍රමවේදකින් පාවිච්චි කරන නිසා තමයි අපි කියන්නේ උමනා අසීමිතයි කියලා. අනිත් පැත්තට මේ උමනා හරිම සංකීර්ණයි. එක්කෙනෙක් රුපියල් 250ට පේමන්ට් එකෙන් ගත්ත පොඩි කලිසමක් ඇඳගෙන ජීවත් වෙනකොට තව එක්කෙනෙක් ලොකු ලොකු මේ රෙදි කඩේකට ගිහිල්ලා රුපියල් 7-8000ක ඩෙනිමක් අරන් ජීවත් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ උමනාම හරිම සංකීර්ණයි නේද? එක්කෙනෙක් රුපියල් 10000ක පුට් සයිකලේ යනකොට නැත්තම් කවුරු හරි පාවිච්චි කරලා අයින් කරපු මලවැඩ කාපු රුපියල් 2000කට 3000කට ගත්ත පොඩි පුට් සයිකලයක් පාවිච්චි කරනකොට තව එක්කෙනෙක් කෝටි ගානකට ගත්ත කාර් එකක යන්න පුළුවන්. එයාගේ උමනාව එයා ප්‍රවාහනය කියන උමන අවශ්‍යතාවය සපුරගන්නේ අර කෝටි ගානක් කියන කාර් එකකින්. ඒතකොට එයාගේ උමනාව මාර සංකීර්ණයි නේ. අපිට තව ඒක හිතන්න තව කාලයක් ඉගෙන ගන්නත් ඕනේ නේද? තව දියුණු වෙන්නත් ඕනේ කෝටි ගානක වාහනයක් එක්කද නේද? නැත්නම් අපිට පුට් සයිකල් හොඳයි එහෙමද? එහෙමත් හොඳයි නේද? අපි මේම ඉෂ්ට කරගන්නකොට තව එක්කෙනෙක් කෝටි ගානක වාහනයකින් ඒ උමනාවම ඉෂ්ට කර ගැනීම හැකියාවක් තියෙනවා.
අපි කාර් එකක් ලක්ෂ 30කට 40කට ගත්තත් කෝටි 3 කෝටි 30 40කට උනත් වාහනයක් ගැනීම හැකියාව තව කෙනෙක්ට තියෙනවා. ඒ විදිහේ උමනා සංකීර්ණ වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් අධ්‍යාපනය කියන දේ මෙහෙම ලබා ගන්නකොට තව එක්කෙනෙක් ලෝකයේම තියෙන අධ්‍යාපනය එක තැනකට යොමු කරලා ලබා ගැනීම හැකියාවක් තියෙනවා අන්තර්ජාලය තුලින් අපි ලබා ගන්න. තන්න මේ වගේ ක්‍රමවේදයක්. දැන් මම රට වටේම ඉන්න ළමයින්ට උගන්වනවා. ඒක හුඟක් හොඳ අවස්ථාවක්. මේ කොරෝනා නිසා මිනිස්සු මැරෙන්නේ නැත්තම් මේකෙන් රටට හුඟක් ලොකු වැදගත් කාරණා ගණනාවක් ඉෂ්ට වුණා. මේක හුඟක් වැදගත් අවස්ථාවක්. හොඳයි. මේක මේ අපි මේ විදිහට එකතු වෙලා ඉගෙන ගන්න එක හුඟක් වැදගත්. නැත්තම් ඕගොල්ලන්ට කොහොම මාව උගන්වන්නද නේද? මට රට වටේටම යන්න බෑන්නේ. මම නැතත් ඒ පැත්තේ ගුරුවරු ඉන්න හැබැයි ඉගෙන ගන්න නේද? එහෙම කතාවකුත් තියෙනවා. ඒත් මේකදී හුඟක් වැදගත්. මොකද අපිට පාරේ යන්න ඕනේ නැහැ, මාර්ග තදබදයක් නැහැ, අනතුරු ගොඩක් අඩු වෙනවා, මහා මාර්ගය යනකොට සිද්ධ වෙන අපේ කාලි ගොඩක් ඉතුරු වෙනවා, අපේ වියදම අඩු වෙනවා. හුඟක් හොඳයි. ඕනලක සහභාගී වෙන්නත් පුළුවන්. සමහරලාට උදේ පාන්දර පන්ති දැම්මම සමහරලාට ළමයිදී මූණකට හොදන්නේ නැතුව සහභාගී වෙනවා නේද? කිසි ගැටලුවක් නැහැ නේ. වීඩියෝ කොන් කරන්න ඕනේ නැහැ. පැත්ත වෙලා හොඳට අහගෙන ඉන්නයි තියෙන්නේ. නැත්තම් කොහේ හරි පාරේ යනවා නම් මූණකට හොදලා ඔක්කොම කරන් ඇද්දි පාන්තියේ පටන් අරගෙන භාගයක් ගිහිල්ලත් ඉවරයි නේ. මේක මොකද්ද? නැගිට්ට කෙලින්ම ලැප් එක හෝ ෆෝන් එක ඉස්සරහට ආව පන්තිය පටන් ගත්තා. ඉගෙන ගත්තා. දැන් මුලට දාලා ඊට පස්සේ මූණකට හොදගත්තා. ප්‍රශ්නයක් නැහැ. හරි. අපිත් උදේ පන්ති දැම්මොත් ඕගොල්ලන්ට හැමෙන්න පුළුවන්. හරිනේ? හරි. උමනා සංකීර්ණයි කියලා කියන්නේ ඔය වගේ කතා නිසා එක්කෙනෙක් එක පොඩි දෙයකින් උමනාව අවශ්‍යතාවය ඉටු කරගන්නවා. තව කෙනෙක් ලොකු උමනාවක් තුලින් අවශ්‍යතාවය ඉටු කරගෙන හැකියාව තියෙනවා. උමනා නිර්මාණය කළ හැකියි. මම කලින් කිව්වා අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. මට ඔයගොල්ලෝ තුල බඩගින්නක් ඇති කරන්න බෑ. මට බඩගින්නක් ඇති කරන්න බෑ ඔයගොල්ලෝ තුල. නමුත් මට පුළුවන්. මම නැතුව වෙන කෙනෙක් ගමු. ඔයගොල්ලෝ ඉස්කෝලේ යද්දි කඩ තියෙන කෑම කඩ සයිබර් කඩ තියෙනවා. ওই සයිබර් කඩයක් ගාවින් යද්දි මාර සුවඳක් එනවා කෑම. කෑම වල සුවඳක් එනවා. අර පුංචි බඩගින්නක් තියෙනවා ඔයාට. ඔයා යන්නේ පන්තියට ගිහිල්ලා අම්මා දුන්න බත් එක කන්න. ඒ බත් එක කන්න පන්තියට යන අතරතුරේ අර සයිබර් කඩේ එන සමෝසා සුවඳ නිසා ඔයා පොඩ්ඩක් බත් එක කියන උවමනාව අයින් කරලා අර සයිබර් කඩේ අංකල්ගේ සමෝසා ටික කන්න යනවා. මොකද අර සුවඳක් ඇති කරා. යාළුවෝ කියනවා සමෝසා ටිකක් කමු. සමෝසා මාර රසයි. ඒවට හොදි දහලා කබල දුන්නම හරි රසයි කියලා. මාත් ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් කාපු කෑමක් තමයි වුනේ. හරි රසයි පොඩ්ඩක් ඉතින් කනවා. ඒත් ඒවා ඉතින් පිරිසුදු ගම එහෙම කොහොමද දන්නේ නැහැ. දැන් තමයි තේරෙන්නේ මිනිස්සු පාරවල කොහොම කෑම හදනවද කියලා. ඉතින් ඒ නිසා ඊට වඩා හුඟක් හොඳයි. අර අම්මා දුන්න බත් එක කියලා ගෑවනවා. හරි අම්මා බත් දුන්න දවස්වල මම නම් සමෝසා ගෑවේ නැහැ. ඔයගොල්ලොත් එහෙම කරන්න එපා. හරිනේ? හරි. එහෙනම් මේ උමනා නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන්නේ ජීව විද්‍යාත්මක නෙවෙයි. උපතින්ම අරගෙන ඉන්නේ නැහැ. ඔයගොල්ලන්ට උමනා නිර්මාණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ මං කිව්වේ ෆෝන් එකකින් ඉගෙන ගන්න යන කෙනාට යාළුවෝ කියන්න පුළුවන් ලැප් එකක් ගන්න. ඔකට ගේම් එකකුත් දාගන්න පුළුවන්. අපි පාඩම් කරලා ඉවර නම් පොඩි සෙල්ලමක් කරන්නත් පුළුවන්. ඒ නිසා හොඳ ලැප් එකක් අරගෙන එහෙම කරගන්න. එතකොට ඔයා මොකද කියන්නේ ගෙදරට? අම්මේ මම ෆෝන් එකෙන් කරනවා තමයි. නමුත් මට මේ ලැප් එකක් ඕනේ. මට ලැප් එකක් කියන උමනාව අනිවාර්යෙන් ඕනේ කියලා ඔයගොල්ලෝ කතා කරන්න වෙනවා. කියන්නේ ඔයගොල්ලෝ තුල උමනාව නිර්මාණය කරන වෙන පාර්ශවයක්. ව්‍යාපාරිකව ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ ටීවී එකේ ඔන්න ඔය කාරණාව නිසා. ව්‍යාපාරිකයෝ දිගින් දිගට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ ඔන්න ඔය කාරණාව නිසා. මොකද මිනිස්සු තුල උමනා නිර්මාණය කරන්න පුළුවන් කියලා ව්‍යාපාරිකයෝ දන්නවා. හරි තේරුමක් නැතුව පන්තියෙන් අයින් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මම මේ සමහරවිට කනෙක්ෂන් අවුලක් ඉඳ වෙන්නත් පුළුවන්. කීප දෙනෙක් එහෙම යනවා වගේ පේනවා. පුළුවන් තරම් පන්තිය රැඳෙන්න බලන්න. මේ අර පන්ති තියනවා කිව්ව කෙනා කියාට ගැටලුවක් නැහැ. අනිත් අය පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරි ඔයගොල්ලෝ සමහරවිට මේ තියරි කොටස් කතා කරද්දී කම්මැලිද දන්නේ නැහැ. තියරි පාඩම් 3යි තියෙන. ඊට පස්සේ ගණන් හදන බෝඩ් එක පාවිච්චි කරලා මේ තියරි නෝට් එක පාඩම් කරගන්න. මේ තියරි ප්‍රශ්නත් අනිවාර්යෙන් ඕනේ ඒකකට යන්න. නිසා මේ තියරි කොටස් මේ විදිහට පාඩම් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මේකෙන් ගන්න පුළුවන් ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන්. හරි අනිත් පැත්තට උමනා දීතිකයි. ජීව විද්‍යාත්මක නොවන කියන කතාව තේරුණා. උමනා කියන්නේ ඔයගොල්ලෝ තුල කට්ටිය නිර්මාණය කරන්න පුළුවන්. උපතින්ම අරගෙන ඉන්නේ නැහැ. උපතින්ම රතු ගොමක් අඳින්න ඕනේ කියන උමනාව අරගෙන ඉන්නේ නැහැ ඔයගොල්ලෝ. උපතින්ම සමෝසා කන්න ඕනේ කියන උමනාව අරන් ඉන්නේ නැහැ. උපතින්ම ලැප් එකක් අරගෙන ගේම් ගහන්න ඕනේ කියන උමනාව අරගෙන ඉන්නේ නැහැ. ඒක එළියට ආවට පස්සේ තමයි කට්ටිය නිර්මාණය කරන්නේ. උදාහරණයක් විදිහට ගන්න. ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාට පස්සේ යාළුවෝ කොච්චර කලින් දවසේ ගියේ මැච් එක ගැන කතා කරනවද? ඔයා මැච් බලන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට විනෝදාස්වාදය ලබා ගන්න අර යාළුවෝ මැච් එක ගැන කතා කරන කතා කිරිල්ලට ඔයාටත් හිතෙනවා ගෙදර ගිහලා මැච් එක බලන්න. කොහෙවත් තිබ්බ උමනාවක් දාලා ඔයා විනෝදාස්වාදයකට සින්දු අහලා වෙන්න පුළුවන්. නමුත් යාළුවෝ මැච් එක ගැන උදේ පාන්දර ඉඳන් පන්ති කතා කරන නිසා ඔයාලට හිතෙනවා මමත් සින්දු අහන්නේ නැහැ දැන් මමත් මැච් එක බලනවා. ඒ අර විනෝදාස්වාදයේ කියන අවස්ථාවේ සපුර ගන්න ආපු එක ක්‍රමවේදයක් එක උමනාවක් මොකද්ද? මැච් එක බලන එක. මැච් එක බලන එක නිර්මාණයකවර කවුද? අර ළඟ හිටපු පාප මිත්‍රයෝ නේ. උදේ පාන්දර ඉඳන් මැච් එක ගැන කතා කරලා ලස්සන සින්දුවක් ගාලා මනස නිරව කරපු කට්ටිය මැච් එක ඉස්සරහට වාඩිලා ගොඩාක් වෙලා මැච් එකක් දිහා බලාගෙන ඉන්නවා. සින්දුව විනාඩි 5යි මැච් එක පැය ගන්න. මැච් බලන කට්ටියට අවුල්ද දන්නේ නැහැ. ඒවල ලොකුවට ගන්න බා පාඩම් වලට ලොකුවට කඩක් දෙන්න ඕනේ. 11 පන්තින කට්ටිය නම් කොහොමවත් පාඩම් වලට මූලිකත්වයක් දෙන්න. තව වැඩි කාලයක් නැහැ නේ ඔයගොල්ලන්ට. මාස් 3කින් පොඩ්ඩක් කාල ගියා. උනාට ඔක අනිවාර්යෙන් තියෙනවනේ. 10 පන්ති කට්ටියත් අනිත් දේවල් කරන තුරුතර එහෙම ගාක් හොඳින් පාඩම් වැඩි ටික කරන්න. තේරෙන්නේ නැති දේවල් තියෙනවා කොහොම සම්බන්ධයෙන් මගෙන් අහන්න. හරි. එහෙනම් උමනාවල ලක්ෂණ තමයි මේ අර අවශ්‍යතාවල ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි උමනාවල තියෙන්නේ. අවශ්‍යතා අත්‍යවශ්‍යයි උමනා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යතා පොදුයි උමනා විවිධයි. උමනා අවශ්‍යතා සීමිතයි උමනා අසීමිතයි. මම අවශ්‍යතාවත් එක්ක මේ කියන්නේ. අවශ්‍යතා සරලයි උමනා සංකීර්ණයි. අවශ්‍යතා ජීව විද්‍යාත්මකයි මේක ජීව විද්‍යාත්මක නැහැ. අවශ්‍යතා ප්‍රාථමිකයි මේක ද්විතීයිකයි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා අවශ්‍යතා හා උමනා කියන්නේ හාත්පසින් වෙනස් දෙන්නේ. හාත්පසින් වෙනස් දෙන්නේ නේ. ඒ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. හරි.
එහෙනම් අවශ්‍යතා හා උවමනා අතර දැකිය හැකි වෙනස. ළමෙක් වැරදීමකින් වීඩියෝ එක ඔන්ලයින් දාලා තියෙනවා. පොඩ්ඩක් වීඩියෝ ඔෆ් කරන්න ගැටලුවක් නෑ. හරි. එහෙමයි කියලා පන්තියෙන් අයින් වෙන්නේ නැහැ, ලැජ්ජ උනායි කියලා ඒව කතා නැහැ. ඉන්න ගැටලුවක් නෑ, වැරදීම වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔන්ලයින් පිටිය කියලා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අවශ්‍යතා හා උවමනා අතර දැකිය හැකි වෙනස පහදන්නලු. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හුඟක් දුරට ඔයාගේ පේපර් එකේ අහන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හුඟක් දුරට පේපර් එකේ අහන්න පුළුවන්. අවශ්‍යතා හා උවමනා අතර දැකිය හැකි වෙනස පහදන්න කියන එක අහන්න පුළුවන්. මම ඒක නිසා උගාක් ලස්සනට මේ වෙනස උගලන්ට නිර්මාණය කරලා දීලා තියෙනවා මෙන්න මෙතන ප්‍රශ්නෙට උත්තරයක් විදියට. ඒක පොඩ්ඩක් බලා ගන්න පේපර් එකේ උගාක් වෙලාවට අහන නිසා ඔයගොල්ලෝ ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි. හරි. පාඩමට අහුම්කම් දීගෙන ඉන්න හැමෝම උවමනාවෙන් අහගන්න හොඳේ. හරි. එහෙනම් මේ අවශ්‍යතා හා උවමනා කියන දේත් එක්ක හරි කාටද මොනවද අහන්න තියෙනවා නම් අහන්න ගැටලුවක් නැහැ. අවශ්‍යතාව හා උවමනා අතර දෙකේ වෙනස්කම් කියන කතාවේදී ලොකුවට ලියන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලෝ මුලින්ම අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා ලියලා ඒක පෙන්වන්න කරන්න පුළුවන්. ඊට පස්සේ උවමනාවක් කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද උවමනාවක් කියන්නේ මොකක්ද කියලා පෙන්නපු ගමන් අවශ්‍යතාව හා උවමනා අතර තියෙන වෙනසෙන් භාගයක් ඔයගොල්ලෝ කතා කරලා ඉවරයි. අවශ්‍යතාව හා උවමනා අතර තියෙන වෙනසෙන් භාගයක් කතා කරලා ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට අවශ්‍යතාව හා උවමනා අතර වෙනස පෙන්නලා ඒ දෙකට උදාහරණ ලියන්න. එතකොට මේ ලකුණු කොච්චරක් හම්බුණා වුණත් මේ ප්‍රශ්නේ ਸਰව සම්පූර්ණයි. මේකට ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා O level පේපර් එකේදී. එහෙනම් බලන්න ප්‍රශ්නේ මොකද්ද? අවශ්‍යතාව හා උවමනා අතර දැකිය හැකි වෙනස පහදන්න. වෙනස්කම මොකද්ද කියලා අහන්න. එතකොට මම මුලින්ම ලිව්වේ මෙහෙම. මිනිසා ජීවත් වීමේදී අනිවාර්යෙන් සපයරාගත යුතු දෑ අවශ්‍යතා නමින් හඳුන්වන අතර මේ ලස්සන ලියලා තිබුණා ඔයගොල්ලෝ එක දිගට ලියන් යන ප්‍රශ්නයක් නැහැ. මිනිසා ජීවත් වීමේදී අනිවාර්යෙන් සපුරාගත යුතු දෑ අවශ්‍යතා. එහෙනම් නැත්නම් කායික හා මානසික තත්ත්වයන් අවශ්‍යතා ලෙස හඳුන්වන අතර මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගන්නා විවිධ ස්වරූපයන් උවමනා නමින් හඳුන්වනවා. අන්න එතන කිව්ව ගමන් ඕන කෙනෙක්ට තේරෙනවා අවශ්‍යතා කියන්නේ මේ දෙයි, උවමනා කියන්නේ මේ දෙයි. ප්‍රශ්නෙන් භාගයක් ලියලා ඉවරයිද? ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට වෙනස පෙන්වන්න කරන්න. අවශ්‍යතා හා උවමනා අතර වෙනස කියලා අවශ්‍යතා එක පැත්තකට ගත්තා, උවමනා තව පැත්තකට ගත්තා. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. එතකොට වෙනස්කම් ලියනකොට අනිවාර්යෙන් මේ ලක්ෂණ එකකට එකක් ප්‍රතිවිරුද්ධ දේවල් වෙන වෙනම ලියන්න ඕන. ඒතර අවශ්‍යතා අත්‍යවශ්‍ය වේ. උවමනා අත්‍යවශ්‍ය නොවේ. අන්න එහෙම ගොම මේ දෙක වෙනස් කියලා පේනවා. අවශ්‍යතා පොදුයි, උවමනා විවිධ. මේ රතු පාටින් ලියලා තියෙන වැරදිලා නෙවෙයි. ඕකට හේතුව පස්සේ මම කියන්නම්. අවශ්‍යතා පොදුයි කියලා අපි කිව්වා. උවමනා විවිධයි. පොදු නෑ. ඒක විවිධයි. මේක හැමෝන්ටම පොදුයි. ආහාර කියන අවස්ථාව හැමෝන්ටම පොදුයි. ඇඳුම් පැළඳුම් කියන අවස්ථාව හැමෝන්ටම පොදුයි. නමුත් ආහාර සඳහා බත් කනවයි කියන එක රෝල්ස් කනවයි කියන කට්ලට් කනවයි කියන එක විවිධයි. ඇඳුම් පැළඳුම් සඳහා ගවුම් සාරිය අඳිනවා කියන එක විවිධයි. මේ දේ දැන්ම අහුම්කම් දීගෙන හොඳට ලෝඩ දාගන්න. අනිත් පැත්තට අවශ්‍යතා සීමිතයි. ලක්ෂණයක්. ඒකට විරුද්ධ දේ මොකක්ද? උවමනා අසීමිතයි. මේක ගණනය කරලා සීමා සහිතව පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් මේක හරිම අසීමිතයි. ලෝකේ හිතා ගන්න බැරි තරම් මිනිස්සුන්ට හිතා ගන්න බැරි තරම් උවමනා තියෙනවා. අවශ්‍යතා හරිම සරලයි. බඩගින්නට මොනවා හෝ දෙයක් කන්න පුළුවන් ආහාර කියන අවස්ථාවට. පිළිවසාගෙන මොනවා හෝ ඇඳුමක් අඳින්න පුළුවන්. නමුත් උවමනා සංකීර්ණයි. ඒ කියන දේ එයාට ඕනේ කිව්වොත් ඒ උවමනාව ඇඳුමක් අඳින්න නම් විවිධ ඇඳුම් අඳින්න පුළුවන්, ලක්ෂ ගණන් වල ඇඳුම් අඳින්න පුළුවන්, දහස් ගණන් වල ඇඳුම් අඳින්න පුළුවන්. වාහන ගත්තත් ලක්ෂ ගණන්, කෝටි ගණන්, දහස් ගණන් එහෙම වාහන ගන්න පුළුවන්. ඒක හරිම සංකීර්ණයි. අනිත් පැත්තට අවශ්‍යතා නිර්මාණය කළ නොහැකි. ඒකට තමයි ජීව විද්‍යාත්මකයි කියලා කතා කරන්නේ. අනිත් පැත්තට උවමනා නිර්මාණය කරන්න පුළුවන්. ජීව විද්‍යාත්මක නැහැ. උපතින් අරන් ඉන්නේ නැහැ. යාළුවා මැච් එක බලන නිසා මාත් මැච් එක බලනවා. යාළුවා සමෝසා කන නිසා මාත් සමෝසා කනවා. යාළුවා පීසා කන නිසා මාත් පීසා කනවා. ඔක යාළුවා නිසා නිර්මාණය වෙනවා, වෙන කෙනෙක් නිසා නිර්මාණය වෙනවා. නැත්තම් ව්‍යාපාරිකයෝ ඇඩ් එකක් දානවා. මෙන්න මේ ෆෝන් එක අලුතෙන් ඇවිල්ලා තිනවා හුඟක් හොඳයි. මං ගන්න හිටියේ ලෑන්ඩ් ෆෝන් එකක් ගෙදෙට්ට. නමුත් හෑන්ඩ් ෆෝන් එක ඇඩ් එකක් දැක්ක ආයෙ නෑ මට එහෙම අරන් යන්නත් පුළුවන්. මං ගිහින් හෑන්ඩ් ෆෝන් එක ගත්තා. sannivedanaya කියන අවශ්‍යතාව සපුර ගන්න එක කාරණාවක චෝමනාව ෆෝන් එක. ඒක ලෑන්ඩ් ෆෝන් එකෙන් හෑන්ඩ් ෆෝන් එකට මාරුණා. උවමනාව නිර්මාණය කරා කවුද? අර හෑන්ඩ් ෆෝන් විකුණන වෙලෙන්ද. එයා නිර්මාණය කරා වුණා. ඔක තමයි උවමනාව නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන්නේ. අනිත් පැත්තට අවශ්‍යතා ප්‍රාථමිකයි. ඒක මුලින්ම ඉටු කරගන්න ඕන දෙයක්. ඒ නිසා අවශ්‍යතා ප්‍රාථමිකයි. මූලිකම වශයෙන් ඉෂ්ට කරගන්න ඕන දෙයක්. උවමනා ද්විතීකයි. මේ අවශ්‍යතා සපුරා ගැනීමේදී යොදා ගන්නා විවිධ ස්වරූප තමයි උවමනා කියලා කියන්නේ. ඒක ද්විතීකයි. මුල්ම අවස්ථාවේ අවශ්‍යතා සපුරාගත්තට පස්සේ තමයි මේ අවස්ථාව සපුරා ගන්න හදනකොට තමයි විවිධ උවමනා පාවිච්චි කරන්නේ. ඒක දෙවෙනි අවස්ථාව. ද්විතීක අවස්ථාව. ඒතර මෙයා මත තමයි මෙයා නදාපවතින්නේ. මෙයා ඉෂ්ට කරගන්න හදනකොට තමයි උවමනා කියන දේ අපි යොදා ගන්න. නැත්නම් පාවිච්චි කරන්නේ. ඒක වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නාංක එක දාලා තියෙන අවශ්‍යතා හා උවමනා අතර දැකිය හැකි වෙනස පහදන්න. උගන්න මුලින්ම අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා ලියන්න පුළුවන්. උවමනා කියන්නේ මොකක්ද කියලා ලියන්න පුළුවන්. අවශ්‍යතා හා උවමනා අතර වෙනස මෙන්න මේ විදිහට පැහැදිලි කරලා මෙන්න මේම උදාහරණයක් දුන්නා නම් කාටවත් ඕගොල්ලෝගේ ප්‍රශ්නෙට වැරදි දාන්න බෑ. උදාහරණ ආහාර. මේ මොනවද? අවශ්‍යතා. උදාහරණ මොනවද? ඒකේ උවමනා. ඉන්දියාප්ප කොත්තු චීස් විස්කෝතු. විස්කෝතු කියන්නේ දන්නවනේ බිස්කට්. හොඳේ. ඒතර අවශ්‍යතා හා උවමනා කියලා උඩින් ලිව්වත් ගැටලුවක් නැහැ. මම මෙතන මේ දෙකේ දුන්න නිසා එයාටම තමයි එන්නම ගන්න. ඇඳුම් පැළඳුම් කමිස කලිසම් ගවුම් සාරි සල්වාරි ඕන දෙයක් වෙන්න පුළුවන්. නිවාස තට්ටු නිවාස, තනි තට්ටු නිවාස, කූඩාරම්, ඉග්ලු නිවාස. ඒක හරි අමුතු වචනයක්. අල් ගයන්නේ පටන් ගන්න. ඉග්ලු නිවාස,
ග්ලුනිවාස කියලා කියන්නේ සීතලේ ඇට්ලාන්ටික් සාගරයේ ඒ වගේ පැතිවල ඇන්ටාර්ක්ටික් වල ආර්ක්ටික් වල ඒ වගේ පැතිවල මිනිස්සු ජීවත් වෙද්දී ස්කිමෝවරු කියලා කට්ටියක් කරනවා හිමේ ජීවත් වෙන්නේ එන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන ගෙවල් වර්ගය. ඔය ඕන දෙයක් වීමේ හැකියාව තියෙනවා. මම හිතනවා මෙතෙක් උගන්වපු දේවල් ඕගොල්ලන්ට පැහැදිලි කියලා. කාට හරි ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. ගැටලු මොනවද තියෙනවා නම් සම්බන්ධයෙන් ගැටලු මොනවද තියෙනවා නම් කවුරු හරි අහන්න. ගැටලු මුකුත් තියෙනවද මෙතෙක් උගන්වපුවා මෙතෙක් කියන්නේ මොනවද මම මෙතෙක් කතා කරා ව්‍යාපාර පසුබිම ගැන. ඒ කියන්නේ ව්‍යාපාර එන්නේ කොහොමද? මම මෙතන කතා කරා අවශ්‍යතා. අවශ්‍යතාවල ප්‍රභේද, අවශ්‍යතාවල ලක්ෂණ. උවමනාවල ලක්ෂණ, අවශ්‍යතා හා උවමනා අතර වෙනස. ওই කාරණා වෙනස් වෙනවා. නමුත් මේ අවශ්‍යතාව උවමනා කියන දෙන්න නිසා තමයි අපි කතා කරන ව්‍යාපාර කියන දේ හැදෙන්නේ. ව්‍යාපාර කියන දේ ඇති වෙලා තියෙන්නේ. හරි. එහෙනම් මේ දක්වා කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. පසඳු මම දැන් යන වේගෙයි මේ කතා කරන දේ වල ගැටලුවක් තියෙනවද නෑ නේද? මොකක්කෝ ගැටලුවක් තියෙනවද පසඳු කියන්නේ? කවීෂා සෙනුත්මි කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න වගේ. ප්‍රශ්න නෑ නේද කාටවත්? නැත්තම් මැසේජ් එකක් හරි දාන්න ඕකේ කියලා. කීප දෙනෙක් දැම්මනම් හරි මට ඉස්සරහට යන්න පුළුවන්. හරි ඕකේ. තිල්මිට ගැටලුවක් නෑලු. මම පුළුවන් විදිහට ඉස්සරහට යනකොට ඔයගොල්ලෝගෙන් මේ නම් ටික පොඩ්ඩක් කරු කරගෙන ප්‍රශ්න පොඩ්ඩක් එහෙම්ෙන් අහන්න ගන්න. හරි දිනෝෂ එකත් හොඳයි. හරි. ගක් කට්ටිය හොඳයි. කවීෂත් හරි. හරි. එහෙම මේ ගැටලු තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඕකේ එක ASCII ගැටලුවක් තියෙනවා නම් ඒක දාන්නත් ඕනේ. හොඳේ. එතකොට තමයි මේ තේරෙන්නේ. එහෙනම් අපි කතා කරපු කාරණාත් එක්ක ඉස්සරහට යමු. මම මේ ටියුට් එකේ සමහර තැන් මේ විදිහට පොඩ්ඩක් මේ ෂේප් එකක් දාලා හැඩයක් දාලා වෙන් කරලා තියෙනවා. ඒ දේවල් අනිවාර්යෙන් පාවිච්චි මේ පාඩම් කරගන්න විශේෂයෙන්. මේ හුඟක් වැදගත් පොයින්ට්ස් වෙනම් පෙන්නුම් කරලා තියෙනවා. මෙතන මේක ටිකක් වැදගත් කාරණා. මම මෙතන රතු කරලා කිව්වා රතු උනේ ඇයි කියලා කියන්නම් කියලා. අවශ්‍යතා පොදුයි. නමුත් උවමනා විවිධයි. මේ උවමනා විවිධ වෙනකොට අවශ්‍යතා කියන දේ පොදු වෙන්න බලපාන කාරණා කීපයක් තියෙනවා. මිනිස්සුන්ට අවශ්‍යතා කියන දේ පොදුයි. හොඳේ. උවමනා විවිධයි. මේ අවශ්‍යතා කියන දේ පොදු වෙනකොට සියලු දෙනාට අවශ්‍යතාවය පොදු වෙනකොට ඒ අවශ්‍යතාවය නිර්මාණය කරගන්න නැත්නම් අවශ්‍යතාවය ඉටු කරගන්න යොදා ගන්න මේ උවමනා කියන දේ විවිධ වෙන්නේ ඇයි? මිනිස්සෙක්ගෙන් මිනිස්සෙක්ට. මමයි ඔයයි අතර තියෙන උවමනා විවිධ වෙන්නේ ඇයි? එක්කෙනෙක් පොඩි වාහනයක යනකොට එක්කෙනෙක් ලොකු වාහනයක යන්නේ ඇයි? එක්කෙනෙක් සිංහල වන්නේ කෑම කනකොට තව කෙනෙක් දෙමළ විදිහ කෑම කන්නේ ඇයි? වෙනත් රටක කෙනෙක් ඒ වගේ ආහාර වලට කැමති වෙන්නේ ඇයි? අඳින ඇඳුම් පැළඳුම් ජාතියත් එක්ක වෙනස් වෙන්නේ ඇයි? ඔය දේවල් ඇයි වෙනස් වෙන්නේ මේ උවමනා කියන දේ කතා කරනවා මෙන්න මෙතන. අවශ්‍යතා පොදුවත් උවමනා විවිධ වීමට බලපා ඇති හේතු. වැදගත් ප්‍රශ්නයක් ඕ ලෙවල් පේපර් එකේ අහන්න පුළුවන් දේවල්. මේක අහන්න පුළුවන්. ඒ තමයි මම වෙනම පෙන්වන්න කරලා තියෙන්නේ. ඒකෝට ඔයගොල්ලෝ පොතේ හරි නෝට් එකක් දාගෙන මේ ඔක්කොම ටියුට් එකම වැදගත්. හොඳේ. ඔය ඔක්කොම වැදගත්. මම පොයින්ට් කරලා තියෙන දේ විශේෂයෙන් ඔලුවට දාගෙන අනිත් ඒවාත් ඔලුවට දාගෙන මේ පාඩම් තුනයි 11 පන්ති තීරි පාඩම් තුනයි ලියාගත්තට පස්සේ පාඩම් කරගත්තට පස්සේ මේ තියරි ගැන ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. මේ ටියුට් ටික හොඳට පාඩම් කරගන්න මුලින් ඉඳන් අග වෙනකම් කටපාඩමක් නෙවෙයි ඕනේ මට අවබෝධයක් ඕනේ. කටපාඩම් කරන කෙනා වැඩි දුර යන්නේ නැහැ. අවබෝධ කරන එක්කෙනා තමයි හරි. අනේ මලිති මේ නෝට් එකක් දුන්නේ මම මේකේ මේ PDF එකත් එක්කයි පාවිච්චි කරන්නේ. මම මේ නෝට් එක ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට කැමති විදිහට ඕන නම් මේකට වඩා වෙනස් විදිහට ඕන නෝට් එක හදාගන්න පුළුවන්. පරක් වෙලාවට ගැල්ලුනේ දැන් අහුම්කන් දීගෙන ඉන්නේ මේ මම තියරි ටික කතා කරගෙන යන්නේ. අපි දැන්ට කාරණා කීපයක් කතා කරා අවශ්‍යතා ව්‍යාපාර පසුබිම. පළවෙනි පාඩම 10 පන්තියේ ව්‍යාපාර පසුබිම ඒ කියනදී අපි අවශ්‍යතාවල ප්‍රභේද, අවශ්‍යතාවල ලක්ෂණ, උවමනාවල ලක්ෂණ, අවශ්‍යතාව වුණා වෙනස් වෙන්නේ ඇයි කියලා කතා කරලා මලිති නේද? මලිති ඊට පස්සේ අපි කතා කරා අවශ්‍යතා පොදු වුවත් උවමනා විවිධ වීමට බලපාන හේතු මොනවද කියන තැන. අපි එතන තමයි දැන් ඉන්නේ. මේ එතන ඉඳන් ඔය ඉස්සරහට ආගෙන යන්නේ. ඒකට ඔයාලට මම රෙකෝඩින් එකක් පුළුවන්කමක් තිබ්බොත් ඔයාලට දාන්නම්. උවමනා වුණොත් මම දාන්න. මොකද මම රෙකෝඩින් එකට ඔයගොල්ලෝ උරුණාට කැමති නැහැ. මොකද ඔයගොල්ලෝ පන්තියේ ඉන්නයි ඕනේ ප්‍රශ්න අහන්නයි. මේ දැන් එක්කෙනෙක් ඇහෙන්නේ නැහැ කියලා කිව්වේ විශ්ව මම දැන් උගක් හොඳයි. ඇහෙන්නේ නැත්තම් ස්ක්‍රීන් පේන්නේ නැත්තම් කියන්න. මොකද මම ඇහෙන්නේ තියෙන කතා කරන්න ඕන නම් මට ඔයගොල්ලන්ට ගෲප් එකක් හදාගෙන ඉන්වයිට් ලින්ක් එකක් දාලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. මම මගේ කාමරේ ඉඳන් කතා කරත් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැහැ නේද? ඉතින් එහෙමකට කතා කරන්න පුළුවන් කොහොමද? මෙහෙම කරන්නේ ඔයගොල්ලන්ට ඇහෙන්න ඕන නිසා. ඒ නිසා ඇහෙන්නේ නැත්තම් මගේ වේග වැඩි නම් කියන්න. මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් වේගෙන් කතා කරනවා. වේග වැඩි නම් කියන්නේ මම කියලා දෙන්න හුඟක් සරලව. හරි. එහෙනම් මේ අවශ්‍යතා පොදුවත් ඇයි උමනා විවිධ වෙන්නේ කියන කාරණා තමයි අපි ඉන්නේ. ආදායම් මට්ටම. එක්කෙනෙක් කෝටි ගානක වාහනයක් ගන්නේ එක්කෙනෙක් ඒ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය සපුර ගන්නම රුපියල් 10000ක විතර පුට් සයිකලයක් ගන්නේ තමන්ගේ ආදායම් මට්ටමත් එක්ක. කෝටි ගානක් හම්බ කරන කෙනා කෝටි ගානක වාහනයක් ගන්නවා. දහස් ගානක් හම්බ කරන කෙනා දහස් ගානක වාහනයක් ගන්නවා. අනිත් පැත්තේ ස්ත්‍රී පුරුෂ භාවය. ගෑනු ළමයි ගවුම් අඳින්නේ, පිරි ළමයි කමිස අඳින්නේ, කලිසම් අඳින්නේ ස්ත්‍රී පුරුෂ භාවය නිසා. ගෑනු කට්ටිය වැඩිපුර මේකප් කරන්නේ, පිරිමි කට්ටිය මේකප් කරලා චුට්ටක් මේකප් කරන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නිසා. ඉතින් ඒ ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් වෙන දේවල් තමන්ගේ ඌමනා විවිධ වෙන දේවල් තියෙනවා. ගෑනු කට්ටිය ගවුම් ඇඳට අපිට ගවුම් අඳින්න ඕන වෙන්නේ නැහැ නේ පිරිමි ළමයි. අපි කලිසම්, කමිස්, සරන් ඔය වගේ දේවල් අඳින්න. මොකද ඒ ඌමනා විවිධයි. ඒ මොකද උනේ? එක්කෙනෙක් ස්ත්‍රී එක්කෙනෙක් පුරුෂ. ඒ දෙන්න අතර මේ ඌමනා වෙනස් වෙනවා. අනිත් පැත්තට වයස් මට්ටම්. දැන් කොයිම වෙලාවකවත් 3 4 පන්ති ළමෙක්ට මේ වගේ ෆෝන් එකකින් මේ Zoom එකට එන්න ඌමනාවක් තියෙනවද? ෆෝන් එකක් පාවිච්චි කිරීමේ ඌමනාවක් තියෙනවද? ඒ වගේ ළමයින්ට දෙන්නවත් එපා.
මොකද මොලේ සෛල මැරෙනවා අපි මේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරද්දී. නමුත් ඒ මොලේ සෛල නියුරෝන ඒවා ඉක්මනින් වර්ධනය වෙනවා. නමුත් දිගටම පාවිච්චි කරොත් වර්ධනය වෙන වේගයට වඩා වැඩි වේගකින් මර්ධනය වුණොත් මොලේ ටිකක් අවුල් වෙනවා. ඒ නිසා පුංචි ළමයින්ට කොහොමත් මේ වගේ දේවල් ඕනේ නැහැ. එයාට පොඩි සෙල්ලම් බඩුවක්, පුංචි කතන්දර පොතක්, පුංචි ඉංග්‍රීසි හොඩිය දෙන පොතක්, පොඩි අර කොටස් සෙට් කරන්න තියෙන මේ වගේ දේවල් එයාට ඕන වෙන්නේ. ඒතකොට එයාට අධ්‍යාපනය ලබා ගන්න මේ දේවලුයි ඕගොල්ලන්ට අධ්‍යාපනය ලබන්න මේ දේවලුයි වෙනස් උනේ මේ වයස් මට්ටම නිසා. ඒගොල්ලෝ අඳින පාදින විදිහ වෙනස් උනේ ඕගොල්ලෝ අඳින පාදින වෙනස් වෙන්නේ මේ වයස් මට්ටම නිසා. ඒගොල්ලෝ මේ පැම්පස් පාවිච්චි කරනවා නේද? පොඩි ළමයි. කවුරුත් ලොකු ළමයි පැම්පස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ වයස් මට්ටම වෙනස්. අර පුංචි වයස මේ ලොකු මේ සාමාන්‍ය මැදි වියනේ මේ වයසේදී පාවිච්චි කිරීමක් වෙන්නේ නැහැ. අනිත් අතට සෞඛ්‍ය තත්ත්වය. සෞඛ්‍ය තත්ත්වය වෙනස් වෙද්දී කෙනෙක්ගේ උමනාවන් වෙනස් වෙනවා. සීනි දියවැඩියාව කියලා අපි කියන්නේ. ඒ දියවැඩියා රෝගියෙක් නම් හුඟක් සීනි ආහාර කන්නේ නැහැ නේ. සීනි ආහාර කන්නේ නැහැ. සෞඛ්‍ය තත්ත්වය වෙනස් වෙද්දී සීනි ආහාර වලින් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. ඒවෙන් අයින් වෙන්න ඕනේ. නැත්නම් එයා අසනීප වෙනවා. එනකොට සාමාන්‍ය මිනිස්සුන්ට ඕන තරම් සීනි කන්න පුළුවන්. තව එක්කෙනෙක් ගෑස් තියෙන එක්කෙනෙක් ගෑස්ට්‍රික් නැත්නම් මේ උදරය ආබාධ ගෑස්ට්‍රික් නැත්නම් ගෑස්ට්‍රික් නිසා බඩේ තුවාල තියලා තියෙන එක්කෙනෙක්. එයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැත්තත් ඒකනේ තියෙන්නේ. එයා සැර කෑම කන්නේ නැහැ. එයාට සැර කෑම කෑම හුඟක් අමාරු වෙනවා. ඉතින් ගෑස් සදාන ගොඩක් දුක් විඳොත් එහෙම ගොඩාක් කාලයක් යනකම් කිරි හොදී බතු වගේ දේවල් කන්න වෛද්‍යවරු නිර්දේශ කරනවා. එතකොට එයාගේ උවමනාව වෙලා තියෙන ආහාර කින අවශ්‍යතාවය සපුර ගන්න කිරි හොදී බතුයි. සාමාන්‍ය මිනිස්සෙට ඕන තරම් මිරිස් කන්න කොච්චි කන්න පුළුවන්. එයාටත් ගෑස් හැදෙනකම්. එයාට ගෑස් හැදෙනම එයාට තර තත්ත්වෙම තමයි. එහෙනම් මේ සෞඛ්‍ය තත්ත්වය බලපානවා. සීනි වැඩි නම් සීනි ගන්න හොඳ නැහැ. සීනි අඩුවෙන් පාවිච්චි කරාම ජීවත් වෙන්න පුළුවන් වැඩි කාලයක්. හරි සෞඛ්‍ය තත්ත්වය නිසා අර උමනාව වෙනස් වෙනවා. එක්කෙනෙක් පැණි රහ කෑම කද්දී එක්කෙනෙක් සැර කෑම කන්නේ ඇයි? එක්කෙනෙක් කලිසම් අඳිනකොට එක්කෙනෙක් කමිසා මේ ගවුම් අඳින්නේ ඇයි? එක්කෙනෙක් ලොකු වාහනය කියනකොට එක්කෙනෙක් පොඩි වාහනය කියන්නේ ඇයි? එක්කෙනෙක් පුංචි ළමයි පාවිච්චි කරන දේවල් පාවිච්චි කරනවා එක්කෙනෙක් ලොකු ළමයි පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන්නේ ඇයි? වයස් මට්ටම වෙනස්. අනිත් පැත්තට රුචිකත්වය. එක්කෙනෙක් කඩේ ඉස්සරහා දාලා තියෙන රතු ගවුම. දැන් ඔයගොල්ලෝ බලන්නේ මොකද්ද ඔය කඩේ මොකද්ද ඔය රතු ගවුම? ඒක මගේ මනසේ මවාගත්ත දෙයක්. ඒක ඔයගොල්ලෝගේ මනසෙන් මවා ගන්න කඩයක් තියෙනවා. ඒ ඉස්සරහ රතු ගවුමක් දාලා තියෙනවා. ඔය පන්තියේ ඉන්න ගෑන් ළමයි දෙන්නෙක් එතනින් යනවා. එක්කෙනෙක් රතු ගවුමට ගොඩාක් කැමති වෙනවා. අනිත් එක්කෙනා කැමති වෙන්නේ කඩේ ඇතුලේ තියෙන කහ පාට නැත්නම් නිල් පාට ගවුමකට. ඒ රුචිකත්වය. එක්කෙනෙක් රතු ගවුමක් එක්කෙනෙක් නිල් සල්වාරියක් කියලා දන්නු. ඇයි මේ දෙන්නගේ උමනාව වෙනස් වුනේ? විවිධ වුනේ. එකිනෙකාට වෙනස් තත්යකට ආවේ. ඒගොල්ලෝගේ රුචිකත්වය. එක්කෙනෙක් කැමති රතු පාටට එක්කෙනෙක් කැමති නිල් පාටට. රුචිකත්වය කියන්නේ කැමැත්ත. හොඳයි. අනිත් පැත්තට අදහන ආගම. මෙතන බෞද්ධ කට්ටිය ඉන්නවා, මෙතන කතෝලික කට්ටිය ඉන්නවා, මෙතන ඉස්ලාම් කට්ටිය ඉන්නත් පුළුවන්, වෙනත් ආගම් වල කට්ටිය ඉන්නත් පුළුවන්. අපේ රටේ ආගමික සහජීවනයේ තියෙන, අපි ගාවේ සහජීවනයේ තියෙන නිසා ඕන කෙනෙක්ට සහභාගී වෙන්න හැකියාව මේ පන්තියේ තියෙනවා. මේ අදහන ආගමත් එක්ක ඕගොල්ලෝගේ සමහර උමනා වෙනස් වෙනවා. අපි අඳින්නේ සිල් ගන්නකොට නැෂනල් එක නේද? කතෝලික කට්ටිය පල්ලියට යනකොට අඳින්නේ වෙනම විදිහක ඇඳුමක්. අපි සමහර වෙලාවට ඒ වගේ ඇඳුම් ගන්න පන්සලට යන්නේ නැහැ. සමහර වෙලාවට අපි හින්දු ආගමේ කට්ටිය උත්සවයක් සමරන විදිහට අපේ උත්සව සමරන්නේ නැහැ. ඒ උත්සවයේම තමයි සමරන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි සතුට වෙන දෙයක් කියලා උත්සවයක් මොකක් හරි වැදගත් උත්සවයක් අපි සතුට වෙන අවස්ථාව ඒ සන්තෝෂය නැත්නම් සතුට කියන දේ ලබා ගන්නකොට විනෝදේ ලබා ගන්නකොට අපි විවිධ දේවල් පාවිච්චි කරනවා. නැත්නම් ඇඳුම් කියන දේ ගත්තොත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ටීවී එක ඇඩ් දානවා. ජාතීන් සහ ආගම් වෙනස් වෙනකොට විවිධ ඇඳුම් පැළඳුම් තියෙනවා. ඉතින් මේ ඇඳුම් එක දැක්වම එකකට එකක් වෙනස්. එක්කෙනෙක්ට ඒ ඇඳුම ඕන වෙන්නේ, එක්කෙනෙක්ට මේ ඇඳුම ඕන වෙන්නේ. තමන්ගේ ආගමත් එක්ක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඔය ආගමත් එක්ක ඇඳුම් පැළඳුම් වල ආහාර පාන, නිවාස කියන දේවල්, සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය ඔය දේවලුත් වෙනස් වෙනවා. විවිධ විෂයන් ඉගෙන ගන්න පුළුවන්. එක්කෙනෙක් අධ්‍යාපනය ලබා ගන්නේ ගණිතය විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්න පුළුවන්. තවත් කෙනෙක් ආගම විතරක් ඉගෙන ගන්න පුළුවන් ජීවිතේ. හරි. ඒ දේවල් මේ ආගමත් එක්ක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. අනිත් අත ආයතන ಜಾති. මේකෙදිත් ඇඳුම් පැළඳුම් වෙනස් වෙනවා, ආහාර පාන වෙනස් වෙනවා, අපි සමහර උත්සව වෙනස් වෙනවා. කියන්නේ සතුට විනෝදේ ලබා ගන්න ආකාරය වෙනස් වෙනවා. ඔය වගේ යම් යම් වෙනස් වීම් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. කවුරු හරි වැරදිලා හරි ගෲප් එකෙන් ලෙෆ්ට් වෙනවා නම් ආපහු වෙන්න උමනාව තියෙන කෙනෙක් නම් එන්න බැරි කමක් තියෙනවා නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න මට හරි. මොකද මේ කීප දෙනෙක් යනවා එනවා වගේ දැනෙනවා. මම හිතන්නේ සිග්නල් ගැටලුවක් වෙන්නත් පුළුවන් ඔයගොල්ලෝන්ගේ. කොහොමද ගිය ඔක්කොම වගේ ආය ආව හුඟක් හොඳ ඒක හරි. ඒ නිසා ගැටලුවක් වුණොත් ටක් ගාලා ආපහු වෙන්න එන්න බැරි නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම කොහමද ඔයගොල්ලෝ පන්තියට ගන්න. හරි. එහෙනම් මේක ගොඩක් වැදගත් කතාවක්. අවශ්‍යතා පොදුවත් ඌමනා විවිධ වෙන්නේ ඇයි කියන කතාව. අවශ්‍යතා හැමෝන්ටම පොදුයි. හැමෝම ආහාර කියන අවශ්‍යතාව තමයි සපුර ගන්න දැන්. හැමෝම ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය සපුර ගන්න. නමුත් එතකොට පාවිච්චි කරන දේවල් වෙනස් වෙනවා. ඇයි ඒ වෙනස් වෙන්නේ? ආදායම් මට්ටම, ස්ත්‍රී පුරුෂ භාවය, වයස් මට්ටම, සෞඛ්‍ය තත්ත්වය, තමන්ගේ රුචිකත්වය, කියන්නේ කැමැත්ත, අදහන ආගම, අයත්තන ජාතිය. ওই කාරණාවන් නිසා මෙන්න මේ උවමනාවන් විවිධ වෙනවා. ඒක උවමනා විවිධ විදිහට බලපාන කාරණා. හරි. එහෙනම් කාරණා ගණනාවක් කතා කරා. මුලින්ම පොඩ්ඩක් මතක් කරන් යමු. අපි කතා කරා අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? අවශ්‍යතාවවල ප්‍රභේද මොනවද? සහ අවශ්‍යතාවවල ලක්ෂණ මොනවද? ඊටසේ උවමනාවක් කියන්නේ මොකක්ද? උවමනාවල ලක්ෂණ මොනවද? ඊටසේ අවශ්‍යතාව හා උවමනා අතර දැකිය හැකි වෙනස මොකක්ද? ඊටසේ විශේෂ පොයින්ට් එකක් විතර අපි ගත්තා. අවශ්‍යතාව පොදු වුවත් උවමනා විවිධ වීමට බලපා ඇති හේතු මොනවද කියන කතාව. ওই කාරණා ටික තමයි තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ මේ නෝට් එක පාඩම් කරගන්න පුළුවන්. මම ලියන්න කාලේ ලොකුවට ගන්නෙ නැහැ. හරියට හරි. ළමයි ප්‍රශ්න වලට උත්තරයක් දාලා තිනවා. උගක් හොඳයි. එහෙම උත්තර දාන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් උගක් හොඳයි. හරි. අපි දැන් කිව්වා මම මේ ව්‍යාපාර වලට පසුබිමක් නේ මං හදාගෙන ආවේ. දැන් මේ ව්‍යාපාර නිර්මාණය වුණේ ඇයි? දැන් මම ව්‍යාපාර වලට යන්න හදන්නේ. මේ ව්‍යාපාර නිර්මාණය වුණේ ඇයි?
මිනිස්සු උපතින්ම අරන් එන අවශ්‍යතා තියෙනවා. Tamanට ආහාර පාන ලබා ගන්න ඕන. Tamanට ඇඳුම් පැළඳුම් ලබා ගන්න ඕන. තමන්ගේ කුසගින්න නිවා ගන්න, පෝෂණය ලබා ගන්න, ආහාර පාන ලබා ගන්න ඕන. විලිවසා ගැනීමට ඇඳුම් පැළඳුම් ඕනේ. ආරක්ෂා වෙලා ජීවත් වෙන්න නිවාසයක් ඕන. මොනෑම නිවාසයක්. වැඩි කාලයක් ජීවත් වෙන්න සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියෙන්න ඕන. සෞඛ්‍ය ශේෂ්ත්‍ර හොඳින් තියෙන්න ඕන. දැනුමක් ලබාගෙන සමාජයේ හරියාකාරව ජීවත් වෙන්න අධ්‍යාපනය වගේ දෙයක් ඕන. සතුට විනෝදය වගේ දේවල් ඕන. අන්න ඒ දේවල් ඌමනා වෙන අවශ්‍යතා අවශ්‍ය වෙනකොට ඒ අවශ්‍යතා නිර්මාණය මේ සපුර ගන්න මිනිස්සු පාවිච්චි කරේ වෙනවද? තමන්ගේ ඌමනා කියන දේනේ. අන්නේ ඌමනා පාවිච්චි කරලා අවශ්‍යතා සපුර ගන්න හදනකොට අපි කිව්වා මේ ඌමනා මොකක්ද? ජීව විද්‍යාත්මක නැහැ. එහෙනම් නැත්තම් ඌමනා ඕන කෙනෙකුට නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඌමනා නිර්මාණය කරන්න පුළුවන්. ඒ ඌමනා නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන නිසා ව්‍යාපාරිකයා පෙළඹෙනවා මොනවා කරන්නද මේ ඌමනා නිර්මාණය කරන්න. ඌමනා නිර්මාණය කරන්න. අන්න ඒ ඌමනා නිර්මාණය කිරීමේ හැකියාවක් මත එකිනෙකා එක එක ආකාරයේ ඌමනා සපුරා ගැනීමේ හැකියාවක් සපුරා ගැනීම මත තමයි කවුරු නිර්මාණය වෙන්නේද? මෙන්න මේ ව්‍යාපාර කියන එක්කිනා නිර්මාණය වෙන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා ඌමනා ඉෂ්ට කරගන්න ඕන නම් තමන්ට ඕන කරන අවශ්‍යතා සියල්ල ඉෂ්ට කරගන්න බෑ. තමන්ට ඕන කරන ඌමනා සියල්ල ඉෂ්ට කරගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී මිනිස්සු ව්‍යාපාර කියන පැත්තට නැඹුරු වෙනවා. ව්‍යාපාර වලට නැඹුරු වීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට තමයි මේ ව්‍යාපාර කියන සංකල්පය ලෝකයට ආවේ. ඔයගොල්ලෝ පාරට බහැපු ගමන් සිල්ලර බඩු කඩයක් තියෙන්නේ, ෆාමසි එකක් තියෙන්නේ, සැලුන් එකක් තියෙන්නේ, පාසලක් තියෙන්නේ, තුම්බ්‍රිය පොලක් තියෙන්නේ. ඔය හැමදේම ව්‍යාපාර. ඔය ව්‍යාපාර නිර්මාණය වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුණා ඉෂ්ට කරගන්න හදනකොට ඒ දේවල් සපුරන්න තමයි ව්‍යාපාර කියන අවස්ථාව ලෝකෙට ආවේ. ලෝකෙට බිහිුනේ. ලෝකෙ නිර්මාණය වුණේ මෙන්න මේ කාරණාව නිසා. හරි. එහෙනම් බලමු මේ ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා. මෙතෙක් පැහැදිලි කරපු දේවල් වල ගැටලුවක් තියෙනවා නම් ඕන කෙනෙක් ඕන වෙලාවක අහන්න. මැසේජ් කරන්න කඩදරයි නම් මියුට් එක අයින් කරලා කතා කරන්න. මියුට් එක අයින් කරලා කතා කරන්න ලැජ්ජයි හරි බයයි හරි නම් එහෙම අවශ්‍යතාවයක් උමනාවක් නැයි වගේ දැනන කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා chat කරන්න මේ මොකද්ද තියෙන ගැටලුව කියලා අහන්න. එතකොට මම උත්තර දෙන්නම්. හරි ගැටලු නැහැ ලුඟක් හොඳයි. හරි කිප දෙනෙක් කියමු ගැටලු නැහැ කියලා මැසේජ් දාද්දි මම දිරිමත් ඉස්සරහට යනවා. ඔයගොල්ලෝ ගැටලු තියෙනවා මම ආපහු ඒක කියලා දෙන ඕන තරම්. ඔයගොල්ලෝ මේ නෝට් එක ආපහු පාරක් කියව ගත්තාම මම මේ කියලා ඔළුවට දාපු දේවල් එක්ක මේක හරිම පැහැදිලි සරල දෙයක් මේක. මහලුකොට අමාරු දෙයක් මෙතන නෑ. ලේසි කියලා හිතලා ඉගෙන ගන්න අධ්‍යාපනයට කැමති වෙන්න මේ ඉගෙන ගන්න දේ සතුටින් ඉගෙන ගන්න. මේ හැම මොහොතක්ම ප්‍රයෝජනවත් විදිහට වැඩ කරන්න. ඒ වගේම තමයි මුලින් කීප දෙනෙක් එහෙම ඇඳ ඒක නවත්තපු එක හුඟක් හොඳයි. ඒ කියන දේ අහන එක ගොඩාක් වැදගත්. හරි. ඒක තමයි තේරෙන්නේ නැති දේවල් ආය අහන එකයි ගැටලු තියෙනවා නම් කියන එකත් ගොඩාක් වැදගත්. හරි. එහෙනම් මොකද්ද මේ ව්‍යාපාරයක් කියන කතාව කතා කරමු. මොකද මම කිව්වා පාඩම පටන් ගන්නකොට මේ පාඩමේදී අපි කාරණා කීපයක් කතා කරනවා කියලා. ඒ කාරණා වලින් අපි මේ ව්‍යාපාරයක් කියන තැනට ඇවිල්ලා තියෙනවා. මේ ව්‍යාපාරයක් කියන දෙයට අපි ආවෙත් අර අවශ්‍යතා හා උවමනා තුලින්මයි. මොකද මේ ව්‍යාපාර වල පසුබිමනේ මේ ව්‍යාපාර නිර්මාණය වෙන්නේ ප්‍රබලවම බලපෑවෙන්නේ මිනිස් අවශ්‍යතා උවමනා. මිනිස්සු කියන කට්ටිය අවශ්‍යතා අරගෙන ඉපදුණු නිසා ඒ අවශ්‍යතා සපුරා ගැනීමට උවමනා පාවිච්චි කරන්න ඕන නිසා තමයි මෙන්න මේ ව්‍යාපාර කියන එක්කිනා ලෝකෙට ආවේ. මේ ව්‍යාපාර. එතකොට මොනවද මේ ව්‍යාපාර කියලා කියන්නේ? බලමු ලස්සන නිර්වචනයක් තියෙනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුතු ව්‍යාපාර නමින් හඳුන්වනවා. ඒ කියන්නේ අපි කතා කරා දැන් අවශ්‍යතා උමනා සපුර ගන්නකොට විවිධ ස්වරූප උමනාවන් පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරපු හැම උමනාවක්ම මෙතන උඩ කතා කරපු හැම උමනාවක්ම එක්ක භාණ්ඩයක් නැත්තම් සේවාවක්. භාණ්ඩයක් හෝ සේවාවක් වෙනවා. අදහස් කියලා දෙයක් තියෙනවා නිෂ්පාදකණයට ගියාම ඒක ඉස්සරහට කතා කරමු. නැත්තම් මේ ඉන්දියාව මොකද්ද? භාණ්ඩයක්. කොත්තු භාණ්ඩයක්, පාන් භාණ්ඩයක්, කමිස කලිසම් ගවුම් භාණ්ඩ, තට්ටු නිවාස තනිතට්ටුව භාණ්ඩ, පොත් පෑන් පැන්සල් පාසල් කියන දේවල් මේ ඔබට භාණ්ඩයක් කියලා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් මේ ගුරුවරු කියන කට්ටිය අපි සේවාවක් විදිහට ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ගුරුවරයා කියන එක්කෙනා නෙවෙයි අධ්‍යාපනය දෙන්නේ. ඒ ගුරුවරයා කියන දේ මම දැන් කියන දේ මම නෙවෙයි ඔයගොල්ලන්ට මම තමයි අධ්‍යාපනය දෙන්නේ. නමුත් මම මේ කියන දේවල් තුන ඔයගොල්ලෝ අධ්‍යාපනය ගන්න. ඒතර මම මේ සපයන්නේ සේවාවක්. මම කතා කරනවා ඔයගොල්ලොත් ඒ කතා කරලා මේ දේවල් කියන එක සේවාවක්. හරි? ඒතර ගුරුවරු කතා කරලා කියන දේ අධ්‍යාපනය ලබන්නේ සේවාවක් ගන්න ගන්නවා. ඒතර මේ උමනා විවිධ අපි පාවිච්චි කරන නැත්නම් විවිධ ස්වරූපයන් සියලු දේවල් එක්ක අවශ්‍යතාවයක් නැත්නම් උමනාවක්. හරි ඔය කාරණා තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට වතුර ටිකක් කියන්න බොන්න ඕන නම් ඕනනම් මැසේජ් එකක් දාලා ගියත් කවන්නේ නැත්නම් ටක් ගාලා වතුර එකක් කාටර කියලා ළඟට ගත්තත් කවන්නේ නැහැ. වොෂ්රූම් යන්න ඕන කට්ටිය වොෂ්රූම් යන්න කොහොමද ඔයගොල්ලෝ ඒ දේ කරනවා ඇති පන්ති මට පොත් පේන්නේ නැති නිසා. නමුත් පුළුවන් හැම වෙලාවකම නිකරුණේ එහෙම යන්නේ නැතුව පුළුවන් තරම් මේකට අහුම්කම් දීගෙන ඉන්න. තව විනාඩියකින්